සුමන දාස මම සුමන පාල. එනෝ. සුමන පාල. ළමයි කීයක් විතර ඇවිල්ලා ඉන්නවා? ළමයි නම් කවුරුත් ඇවිල්ලා නැහැ. එහෙම වෙන්න කොහොමද මිනිස්සු? උටියද දාලා තියලා පත්‍රය ඇඩ් එකක් උද්දමන කියලා සතියේ. ඇන්ටි කැලි ටිකක් නම් ඇවිල්ලා ඉන්නවා. එන්න කියනවා. ඊළඟට Hi. සුමනසේන මම සුමන පාල. මේ මට අයිස් වැඩිපුර දාලා ප්ලේන් ටිකක් කරවන්න. තෝ මොනවද බලන්න. ප්ලේන් ටිකක් කරවන්න. වාඩි. කොහේ යන ගමන්? මම ප්‍රේමයෙන් පරාජිත වුණ කෙනෙක් නේ. සන්තෝසයි. මට ඕනේ තරුවක් එන්න. මාව දාලා ගෙදර කෑ ගැස්සෙන්න. තරු එකට දෙකක් දෙන්න. ඔයාට මොන වගේ චරිතයක්ද ඕන? මට ඕනේ කපාගෙන යන්න. අනකොලද? නෑ, බෙලි. බෙලි කිව්වේ? මට බූට් එක තිබ්බේ උන්ගේ. සුමනසේකර මම සුමන පාල. මොකක් හරි. මේ නංගිය තෝරගමුනේ. ලියන්න. ඊළඟ කෙනාට එන්න ගියා. ඊළඟ සුතීක්ෂණ පියුමල් වයස අවුරුදු 17යි. අයිබෝන් ආයෙ බොමු කියන්නේ දැන් බීලා දින්නේ. බොණ්ඩ තියෙනවා නම් බොමු. මේ බොමුගේ වයස ලියාගත්තේ මීට අවුරුදු 50කට 60කට කලින්. වයස? කාගේද මගේද? 17යි තමයි. අධ්‍යාපන සුසුකම් එහෙම කොහොමද? මොන අධ්‍යාපනයේද? ඉස්කෝලේ ගිහිල්ලාම නැද්ද එතකොට? ගෙදරින් නම් ඉස්කෝලේ ගියා බං. ඒකට ඉස්කෝලේට ගියේ නෑනේ. එකපාරක් නම් ඉස්කෝලේ පිළිකන්නට ලයිටා වැස්සට. කලින් රඟපාලා එහෙම තියනවද? මොනවා අහනවද මන් දන්නේ. බඩුම තමයි. පෙරහැරේ රඟපෑවා. පෙරහැරේ මොනවද රඟපාන්න තියෙන්නේ? මේ වැඩේ හින්දා මගේ නම සවුත් වෙනවා සමන්ත. මම සමන්ත නෙමෙයි සුමන පාල. මොකක් හරි. ඊපාරක් කියන්නේ. ඊ මනුස්සයෝ අතත් එක්ක පෙරහැරේ යන එක. ඇතෙක් බලා ගන්න දෝයි තමයි මෙතෙන්ට ආවේ. ඇතෙක් නෙවෙයි ඉන්නවා ඇතින්නියක් බලන්න. යනවා යන්න මෙතනින්. එහෙනම් මේ පත්තරේ දාලා තියෙන්නේ. බඩුම තමයි එහෙනම්. ඇතින්නක් නේ. හොඳ හෙන්දුකුත් හොයාගන්න වෙයිනේ මට. කොහෙන්ද සමන්ත උඹ මේ වගේ උන් හොයාගන්න බං? ඉන්නවල ඉන්ටර්විව් යන එකෙක් පාර අරදිලා මෙහෙ ඇවිල්ලාද කොහෙද? එන්න ගියපන් ඊළඟ එකාට. හොඳින් මතක තබා ගත යුතුයි. මම සමන්ත නෙමෙයි සුමන පාල. ඊළඟ චම්පිකා හංසමාලි. මොකද්ද බං මේ මිරිස් මෝලක් වාගේ? දැන් මේ දරුවගේ රංගන කුසලතා එහෙම කොහොමද? කුසලතා නම් එමටයි. මේ අපිට ඒ කුසලතාව වලින් වැඩක් නැහැ. රඟපාන්න පුළුවන්ද කියලා මං ඇහුවේ. රඟපාන්න පුළුවන්. තාත්වික රංගනයක් ඕනේ. හාස්‍යජනක රංගනයක් ඕනේ. අපි තාත්වික රංගනයක් කරන්න කිව්නේ. ඔව් තාත්තික රංගනයක් කරන්න. ඉඳගෙන කරන්නද? හිටගෙන කරන්නද? හිටගෙන හොඳයිනේ. අනේ මට කරදර කරනවා මෙන්න කියන්න වෙලාවේ අයියෝ අනේ මට කරදර කරනවා අනේ මනුස්සයා ගෙදර නැති කරනවා අනේ මාව බේරගනියෝ අනේ මාව බේරගනියෝ හොඳයිද හොඳයි. හැහෙන්ට සන්තෝෂයි. නංගි මොකද ඒ කරදරයක්ද? නෑ අයියේ මම රඟපෑමක් කරේ එහෙනම් හෙන්දුව ගේන්න ඕනේ නෑනේ. හොඳයි. හරි බඩුම තමයි ඈ. අම්බෝ. තාපොටේ උල තියෙන සමන්ත? මම සමන්ත නෙමෙයි සුමන පාල.